Good morning යාළුවනේ. අපි දැන් ඉන්නේ තායිලන්ඩ් පතායා. අපි මේ ඉන්න හොටෙල් එකේ දැන් ඉන්නේ. උදේ දැන් වෙලාව 8යි. දැන් අපි යනවා gym එකට. Right? Yeah, gym. Do you understand? Yeah, we're going in gym. We're going On to gym. gym. To gym. Yeah. Do you want to say hello to my Sri Lankan friends? Yeah. Say Ayubowan. 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 Mm. Yeah, it's okay. You will get? මේ මාර රචනය මේ දවස්වල දැන් අංශක 35ක් විතර. Can you hold this for a second? I want to check. Yeah. Let's see. Yeah, it's 33. Right here. අංශක 33යි. මෙතනින් යන්න ඕනේ. Can you press? Yeah. මේ හොටල් එක ඇත්තට මාර ලස්සනයි. අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා මේකෙදි. ඔන්ලයින් මේ දවස්වල මම හිතන්නේ සීසන් එක නෙවෙයි ටුවරිස්ට්. This side. Yeah. Yeah. I made a mistake. මේ දවස්වල ටුවරිස්ට් සීසන් එක නෙවෙයි. හන්ද සෙනගත් නෑ. ගානත් අඩුයි. දැන් මම හිතන්නේ මන්ද ජූනි ජුලයි මම හිතන්නේ සීසන් එක නෙවෙයි වෙන්න ඇති මේ පැත්තේ. So අපි මෙහි apartment එක ගත්තා මාසෙකට අරන් මෙතන gym එකට ගිහිල්ලා පොඩ්ඩක් එක හදාගෙන පොඩි routine එකක් තියාගෙන ඉන්න තමයි plan එක තියෙන්නේ. So we will see. ලංකාව වගේ මෙහෙත් Oh, look. අරලිය තියෙනවා. Wow. Do you like this flower? Yeah, I love this flower. මෙයාගේ ආසම flower එක. ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම මොකද්ද? What is your name? My name? Yes. Florence. මගේ නම මගේ නම Florence. මගේ නම Florence. මගේ නම Florence. Yeah. අපි ආවා reception එකට. මෙතනින් තමයි it's gym open. එකට යන්න තියෙන්නේ. It's number This is the hotel reception we're staying. Oh, සමහරට ඉංග්‍රීසි සිංහල පැටලෙනවා. And there is this area here if you want to come and work. දැන් මාර ලස්සනයි. wedding එහෙම ගන්න හොඳ තැනක් නේ. It's nice place for weddings here. Yeah. එළියේ තියෙනවා beach එක. beach එක නෙමෙයි බෝ beach එකක් තියෙනවා swimming pool. පස්සේ වෙලාවක වෙන්නන්න swimming pool එක මාර ලස්සන නිකන් park එකක් Disneyland වගේ නිකන් පොඩි ගතියක් තියෙනවා Jurassic Park වගේ. Wow. මේක තමයි reception එක. gym එකට යන්න තියෙන්නේ Oh, look. උඩ. මෙතන මේක තියෙන්නේ පොඩි මොඩල් එකක් තියෙනවා අපි ඉන්න හොටෙල් එක. මේක තමයි හොටෙල් එක. මේ හරි තමයි දැන් අපි ඉන්නේ මේ බිල්ඩින් එකේ මෙතන. ඊට මෙතන තමයි gym එක තියෙන්නේ. අපේ room එක තියෙන්නේ මෙන්න මේ මෙතන. Swimming pool. ඇතුළට ගියාට පස්සේ yeah the swimming pool. එතන තියෙන එළියේ මෙහෙම දිගටම swimming pool එක එහෙම තියෙනවා. ගිහිල්ලා ඊට පස්සේ පිටිපස්සේ beach එකට යන්න මෙහෙම පාලමක් තියෙනවා. ඊපස්සේ private beach එක තියෙන්නේ මෙතන. ඊපස්සේ මෙතන swimming pool එක තියෙනවා. මේකේ නිකන් මුහුදේ රැලි දානවා වගේ යාලා machine එකකින් රැලි දානවා වගේ. පොඩි ළමයින්ට මුහුදට යන්න බැරි නම් නැත්නම් මුහුදට යන්න කැමති නැති කට්ටියට. It's number 10 in the reception. Yeah.
කවුරුත් නෑ reception එකේ. Huh? Nobody's in the reception. Yeah, no. Maybe we have to ask. Huh? මෙතන ඔෆිස් එක Yeah, you can ask. ජිම් එක ඊළඟ තට්ටුවේ හොයාලා බලන්නකො ජිම් එක හොටෙල් වල දැකලා තියෙන ලස්සනම ජිම් එක තමයි මේක මම දැක්කේ. මේ වගේ ජිම් එකක් මම කවදාවත් දැකලා නැහැ. හොටෙල් වල තියෙන ඒවායි. යෝගා රූම් එකක් තියෙනවා ඊට පස්සේ බොක්සිං රූම් එකක් තියෙනවා. ඉස්සෙල්ලාම යෝගා රූම් එක නිකන් පොඩ්ඩක් පෙන්නන්න. ස්ට්‍රෙචින් ආරම්භ කරනවා නම් මෙතන ඇවිල්ලා කරන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තේ තියෙන්නේ බොක්සිං මුයි තායි. බොක්සිං බෑග් එකක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා අපේ ජිම් එක. එතන අපේ කාඩ් එක තියෙනවා කී කාඩ් එක. up. Pull. මේක තමයි ජිම් එක. කවුරුත් නැහැ. Nobody's here, right? No. ඒක නිකන් private gym එකක් වගේ. සාමාන්‍ය හොටෙල් වල තියෙන gym වල මෙච්චර machines නැහැ. නිකන් basic machines ටික තමයි තියෙන්නේ. මෙතන full gym එකක් වගේ තියෙනවා. ඔක්කොම. ඉන්නේ පල්ලෙහාන් swimming pool එක. මා ලස්සනයි. All right. So we will start our. Oh, I forgot. Yeah, we will start the exercise now. Yeah. Yeah. අපි දැන් exercise එක පටන් ගන්නවා. ඔයාලට නිකන් පොඩ්ඩක් පෙන්වන්න ඕනේ gym එකයි පොඩ්ඩක් ඉන්න පැත්ත Thailand way. So, yeah. What do you want to do first? This. It's good because you move the arm and we will work for arm. Yeah. Oh, मैं इधर में तना कागे हरी कैप पे. Yeah. Someone sat here. Yeah. All right. What do मैं you मामा want? मेक करते हैं ना होड़ा. अभी तो ये मो कैमरा में तना. So Florence, can you? I'm Florence King. අහන්න යන්නේ යාගේ විස්තර පොඩ්ඩක් ඔයාලට කියන්න. Can you tell everybody where you're from? What is your country? What's your name? I know you said your name before, but just introducing yourself. Introduction. My name is Florence. So යාගේ නම Florence. මම ඔයාලට translate කරනවා. And translate. Yeah. I'm from Belgium. I am from Belgium. I'm from Belgium. මම මගේ රට Belgium. Belgium. Yeah. Belgium. Uh, And where is Belgium? Belgium කොහෙද? Belgium, it's a middle. It's near to France, Germany, Netherlands. So එයා කියන්නේ Belgium, middle of Europe. Yeah. යුරෝප් වල මැද හරියට වගේ තියෙන මැද හරියමත් නෙවෙයි. Netherlands, Germany, France ළඟ. Belgium තියෙන්නේ මෙහෙම very Belgium small. තියෙනවා. Netherlands උඩින් තියෙනවා. Germany මෙහෙම side එකේ තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙන් Luxembourg තියෙනවා. Right? You have No, Luxembourg up. Up? Belgium, Luxembourg, Okay. France, Netherlands. That's it, France පල්ලෙහායි. Yeah. Yeah. And then Switzerland. Switzerland Little is bit very far. down. Yeah. Oh, ඒ කියන්නේ Switzerland පොඩ්ඩක් එහායින් ඊට පල්ලෙහායින් ඉතාලිය තියෙනවා. Yeah. Italy, right? Yeah. Yeah. How old I am? Yeah. How old are you? ඔයාගේ වයස කීයද?
29 years old. I am 29 years old. Yeah, same like you. I am 29 years old. I'm 29. ಅವ್ರದ್ದು ವಿಸಿ ನಾವೇ Huh? ವಿಸಿ ನಾವೇ What is ವಿಸಿ ನಾವೇ busy? ವಿಸಿ Busy. ವಿಸಿ ನಾವೇ Busy number? Oh ವಿಸಿ no, 29 29. ವಿಸಿ ನಾವೇ. It's Oh, difficult. no, it's like want enough French, right? Want enough? But enough? Want enough? But enough. Yeah. Visi, want, Where? Where? yeah. For French? Enough, nave. Nave. It's Yeah. similar, Busy nave? yeah. Visi nave, But enough. Oh yeah. yeah. Shit, we mix three English now. Yeah. So, French භාෂාවෙන් visi nave කියන්නේ want enough. Yeah. Want enough, But right? enough. ඒක නිකන් visi nave. Want enough, visi, want enough, But nave. Yeah. Nave. And Similar nave. ටිකක් එක වගේ. Nave for French, it's a nave. It's a vegetable. A nave. Oh, okay. Nave, it's a vegetable, white vegetable. Okay. So nave. 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 And nave, it's enough for Yeah. single. Yeah. Okay. Okay. And have you visited Sri Lanka? Yeah. ඔයා ලංකාවට ගිහලා තියෙනවද? Yeah. Yeah. One time. One time Yeah, with you. with me? With you. Where did you go? ඔයා ලංකාවේ කොහෙද ගියේ? Where did you go? Colombo? Yeah, I went to Colombo. I went Kandy? in your country. I went in your village to What see is my your village? Navalapitiya? Navalapitiya? Navalapitiya. ඊට පස්සේ අපි ගියා ඇල්ල ගියා බදුල්ල ගියා South Mirissa ගියා. You have to change the name. English and Sinhala, it's not the same name. Yeah. Okay. Yeah. So Kandy is the English word for the central town city, right? But in Sinhala we say Mahanuwara. Mahanuwara. Oh, Yeah. And Colombo is in Sinhala it's Colombo. 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 Colombo is Sinhala. English word is Colombo. Colombo, Colombo. Yeah. And Narapati? Oh, this is local word. Local. Navalapiti. Okay. Navalapiti, Navalapiti. Okay. No translation. No. And Mirissa, Mirissa. It's in the it's south. just for big places. Oh, okay. You have different names in English. ඊට පස්සේ අපි ඊට පස්සේ මාසයක් හිටියා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ගියා. And then you went to Australia Yeah, yeah. after Sri Lanka. No, Belgium. And Sri Yeah, Lanka. but yeah. Come back in my country. Did you and like go- Sri Lanka? Yeah, I love it. What did you like? මොනවද ලංකාවේ ආස? I love it to see your family. You loved seeing my family? Yeah, for traditional. එයා Very ආසම local. දේලු ලංකාවේ ඔව් ඒ කියන්නේ අපේ පවුලේ කට්ටියයි ඊට පස්සේ traditional local family life බලන්න village වල yeah I like it, the food. I like the food Yeah. කැමතිලු ලංකාවේ the කෑම Hi. What else? Elephants? Did you see elephants? Yeah, just in the street, but I like the temple. Temple? And Pansal? Incense? Handunkuru? incense, yeah, Handunkuru. and Candles? candles, yeah. Yeah. අපි පන්සල් ගිහාම හඳුන්කුරු තියලා මල් තියලා ඉටිපන්දම් දාලා ඒක රසයි. And just I like to take a bus or tuk-tuk and just go everywhere. Yeah. It's so simple. So That's in what I Sri like. Lanka we don't say tuk-tuk, we say three-wheel. Huh? Three-wheel. Three wheel? Three-wheel. Three wheel. Three-wheel. Three wheel. Wheel is
the round. right? Okay, 3 wheel. In a tuk-tuk you have 3. Okay, So we just say 3 wheel. 3 wheel. Okay. Three Very wheel. practical. 3 wheel. Thailand වල Thailand, Vietnam මේ වගේ රටවල 3 wheel වලට කියන්නේ tuk-tuk කියලා. I think ගොඩක් foreigners ලා tuk-tuk කියලා තමයි 3 wheel වලට කියන්නේ. එනකොට ලංකාවේ අපි කියන්නේ 3 wheel කියලානේ. Florence. What are you doing? I don't know. Just මොනවද ඔය කරන්නේ? my back, it's painful. මම කලින් වීඩියෝ එකදී මම ඔයාලත් එක්ක කතා කරා මම නිකන් විස්තර කිව්වා නිව්සීලන්ත වල ඕස්ට්‍රේලියාවයි ගැන. ඉතින් මම ආවම පොඩ්ඩක් කියන්නයි ගැන බෑග්ග්‍රවුන්ඩ් එක. මම ලංකාවේ ඉඳලා මම වයස අවුරුදු 13 දී තමයි නිව්සීලන්ත ගියේ ෆැමිලි එකත් එක්ක. ඊට පස්සේ හයි ස්කූල් ගියා. හයි ස්කූල් ගිහිල්ලා 13ට වෙනකන් 9 වසරේ ඉඳලා 13ට වෙනකන් මම හයි ස්කෝලේ ගියේ. ඊට පස්සේ යුනිවර්සිටි ගියා. යුනිවර්සිටි ගිහිල්ලා අවුරුදු 4ක් මම ඉන්ජිනියරින් කරා. ඉන්ජිනියරින් ඩිග්‍රී කරලා ඊට පස්සේ ඕක්ලන්ඩ් වලට මම මූව් වුණා. මූව් වෙලා නිව්සීලන්ත නේවි එකේ වැඩ කරා අන්තිම ජොබ් එක අවුරුදු 2ක් මෙකැනිකල් ඉන්ජිනියර් ඩිසයින් ඉන්ජිනියර්. ඊට පස්සේ ඉඳලා ඊට පස්සේ මට හිතුණා අවුරුදු 13ක් 14ක් විතර නිව්සීලන්ත හිටියට පස්සේ පොඩ්ඩක් වෙන පැත්තකට ගිහිල්ලා බලන්න ආසයි. අනික නිව්සීලන්ත වල සාමාන්‍යයෙන් කල්චර් එක තමයි සාමාන්‍ය අපේ වයස කට්ටිය ජොබ් එකෙන් පොඩි බ්‍රේක් එකක් අරගෙන අවුරුද්දක් විතර ට්‍රැවල් කරන්න යනවා. ඉතින් මමත් ඒක හිතුවා මනත් ඒ chance එක තියෙනවා හන්දා ඒක ගන්න ඕනේ අතහැරියොත් අපරාධනේ කියලා ඉඳලා ඊට පස්සේ මම ජොබ් එකෙන් අස් වෙලා ඊට පස්සේ මම ට්‍රැවල් කරන්න ගියා. පටන් ගත්තේ ඉස්සෙල්ලාම මම ලංකාවට ගියා සීයාව බලන්න. සීයා ඉන්නේ නාවලපිටියේ. සීයාව බලලා ඊට පස්සේ මම ඉඳලා ගියා ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහිල්ලා නිව් දිල්ලි ගිහිල්ලා නිව් දිල්ලි ඊට පස්සේ මම ගෝවා ගියා යෝගා ඉගෙන ගන්න. මාසයක් යෝගා ඉස්කෝලේක ඉඳලා යෝගා කෝස් එක කරා ටීචර් ට්‍රේනින් 200 hours. ඒක කරලා ඊට පස්සේ මම තායිලන්ඩ් ගියා. තායිලන්ඩ් ඉඳලා ට්‍රැවල් කරලා ලාओස් ගියා. ලාओස් කැම්බෝඩියා Laos. වියට්නාම් මේ ටිකට ගියා. ලාओස් වලදී තමයි මෙයාව හම්බුනේ ෆ්ලොරන්ස්. තායිලන්ඩ් වල ඉඳලා ලාओස් වියට්නාම් කැම්බෝඩියා ඒ ටිකටම බස් එකේ යන්න පුළුවන්. මොකද ලංකාව වගේ දූපතක් නෙමෙයිනේ ටික බෝඩර් එක තියෙන්නේ. එතකොට වීසා එක ඔන්ලයින් දාලා බස් එකේ යන්න පුළුවන් තායිලන්ඩ් වල ඉඳලා ලාओස් වලට එම දිගටම. ඊට පස්සේ ඒ ටික ඉවර කරලා මම ගියා බෙල්ජියම් ගියා මෙයාගේ රටට. ඉඳලා ටික කාලයකින් මාසයක් හිටියා. ඉඳලා ඊට පස්සේ කොහොම හරි ඉඳලා තව ටිකක් මම තනියම ට්‍රැවල් කරා. බෙල්ජියම් වල ඉඳලා මම ස්විට්සර්ලන්ඩ් ගියා. ස්විට්සර්ලන්ඩ් ඊට පස්සේ ඉතාලියට ගියා. ඉතාලියේ ඊට පස්සේ අපේ බාප්පා කෙනෙක් ඉන්නවා. යාව හම්බුණා. මීට් වුණා. ඊට පස්සේ අපේ තාත්තා නිව්සීලන්ඩ් වල ඉඳලා ආවා. යා ඉතාලියට ආවා බාප්පව හම්බෙන්නයි මාව හම්බෙන්නයි. මොකද ඒ වෙනකොට මම නිව්සීලන්ඩ් වලින් ගිහිල්ලා අවුරුද්දක් විතර වුණා. අවුරුද්දක් විතර. ඊට පස්සේ මාවත් හම්බෙන්න හෙට ආවා. ඊට පස්සේ ඉඳලා කොහොම හරි what did I do? I forgot. ඊට පස්සේ ඉතාලියේ ඉඳලා ඉතාලියේදී කට්ටියම ෆැමිලි එකත් එක්ක රියුනියන් එකක් තිබ්බා. රියුනියන් එකෙන් පස්සේ ඊට පස්සේ චෙක් රිපබ්ලික් ගියා යාළුවෝ හම්බෙන්න. ඊට පස්සේ තුර්කියට ගියා. තුර්කියෙන් ඊට පස්සේ කොහොම හරි මම ලංකාවට ආවා එක සැරයක්. ඊට පස්සේ ලංකාවට මෙයා ආවා. ඊට පස්සේ අපේ ගමට ගියා නාවලපිටියේ එහෙම. ඒ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ පර්ත් වලට ගියේ. පර්ත් ඕස්ට්‍රේලියා. ඊට පස්සේ තමයි මම එහෙදී අර වීඩියෝ එකක් හැදුවේ. ඕස්ට්‍රේලියාවද හොඳ නිව්සීලන්ත හොඳ කියලා එහෙම වීඩියෝ එකක් හැදුවේ. ඕස්ට්‍රේලියාවේ මාස 10ක් හිටියා. ඉඳලා ඊට පස්සේ මට හිතුණා මට එච්චර හරියන්නේ නැහැ කියලා. මොකද මම පරිසරයට එහෙම එච්චර කැමතිත් නැහැ ඕස්ට්‍රේලියාවේ. මට අපහු ට්‍රැවල් කරන්න යන්න ආසාවක් හිතුණා. ඊපස්සේ මම හිතුවා මෙහෙදී ඉඳලා වැඩක් නැහැ නිකන්
බොරුවට කියන මං ආස නැති පැත්තක මම නිව්සිලන්ඩ් වලට ගොඩක් ආසයි. ඒ කඳු තියෙනවා, පරිසරයම ලස්සනයි. මිනිස්සුත් ගොඩක් රිලැක්ස් එකේ ඉන්නවා. හරි හොඳයි මිනිස්සු. නිකන් හෝම්සික් වගේ තිබ්බා. ඊට පස්සේ කොහොම හරි මං මාස 10 වුණාට පස්සේ ඒ ජොබ් එකෙන් අස් වුණා. අස් වෙලා ඊට පස්සේ මෙහෙට ආවා. තායිලන්ඩ්. මෑවිලා දවස් 2-3ක් වෙනවා. ඊට පස්සේ මෙහි පතාය ආවා. පතාය වල මේ ඇපාර්ට්මන්ට් එකක් අරගෙන ඉන්නේ. මේ දවස්වල මට හිතුණා සම්පූර්ණයෙන් මම පර්ත් වල ඉන්නකොට නිකන් ජිම් යන්න ජිම් එකකටවත් යන්නේ නැතුව මොකක්වත් කරන්නේ නැතුව කම්මැලි ගමට වගේ නිකන් ඔක්කොම අතහැරලා වගේ හිටියේ. ඊට පස්සේ මට හිතුණා මෙහෙ ඇවිල්ලා එක තැනකට වෙලා ජොබ් එකක් නැහැ දැන්. එක තැනකට ජිම් එකට ගිහිල්ලා ඇඟ හදාගෙන පොඩ්ඩක් ඉන්න රූටින් එකක් තියාගෙන කියලා නිදහසේ මේ හැරි. ඊට පස්සේ මේ හොඳ තැනක් හම්බුණා මෙතන. ගානත් අඩුවට මම ඔයාලට ඉඳලා හිටලා පෙන්නන්නම් මම මෙහෙ මොනවද කරන්නේ කියලා. මේ වගේ පොඩි vlogs ගෙනල්ලා. And I will see you in the next video maybe. In my face. Be careful behind. Okay. So let's do exercise. Yeah. Happy ලංකාවේ කට්ටියට පෙන්නන්නේ අපේ gym routine එක. Do you want to start? Go. I want to lose this. Yeah? Look. Ugly. It's not ugly. But yeah, it's okay. Yeah, that's good. Yeah. Just down. Wow, this is very good shot. මෙතන මාර ලස්සන ඇන්ගල් එක ලයිට් එකත් එක්ක. මම ඉස්සර නේ දැනුත් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි ටිකක් කරනවා. ඉතින් මේ වගේ ලස්සන ලයිට් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බහම මාර ආස හිතෙනවා. Keep going. Chest. පොඩ්ඩක් පපුවේ මසල් මේක හදාගන්න තමයි මේකින්. ගොඩ කාලකින් ජිම් ගිහිල්ලත් නැහැ. ජිම් යනකොට එපා වෙන එක තමයි පොඩ්ඩක් නැවතුත් සති දෙකක් නැතුව ඔක්කොම බහිනවා. ඊට පස්සේ ආපහු හදාගන්න පුළුවන්. ඒනට consistency සිංහලෙන් මොකද consistency කියන්නේ? දිගටම කරන්න ඕන, නවත්තන්න බෑ. පොඩ හරි ජිම් එකට යන්න ඕනේ දිගටම. intense එන අමාරුවෙන් දඟල කරනවට වැඩිය ජිම් එකට පොඩ හරි ජිම් එකේ හරි ගෙදර හරි එක්සර්සයිස් කරන එක තමයි හොඳම දේ මේන්ටේන් කරගෙන ඉන්න. එහෙම කරේ නැති වුණාම දැන් මට වෙලා තියෙන එක වෙනවා. ඇඟ බහැලා ඊට පස්සේ දැන් හරියට උස්ස ගන්නම බෑ. ඒක බරක්වත්. Is it good? Yeah, it's difficult, but it's very good. Yeah, I like that one. 1, 2, 3, 4, 5, 6, 7, 8. I don't understand what is this. It's to push up. Because I push this one. Yeah. So when you hold here, it's for like your chest here. Yeah. But if you hold here, it's also for here, but also a little bit your arm, triceps also. Okay. Yeah. So when you do this, it's more like here. If you hold here, it's more outside, a little bit far out. Well, making කරාම හිතන්නේ වැඩිපුර එළිය පැත්තට. ඊට පස්සේ මෙතන making දී මැදටයි අතේ යට පැත්තටයි triceps. Okay, last one. And I will come. 1, 2, 3,
8. Come on, Florence. That's good. Let's go, Gayan. Do. Look at the light. मैं जिम में की लाइटिंग मार लसन है फोटो वीडियो करगंद Wow. मदाने आ रही थी ना लोगों विंडो वाली because of the outside big windows you get a lot of light. We will do something. 3 4 5 7 8 9 10. It's good. I like this one. You like this one? Yeah. මේ මැෂින් එක මරු. ඒ කියන්නේ හොඳට පපුවටයි අත්වලටයි වදිනවා. පපුවේ මේකේ අර ඉන්ක්ලයින් එක මෙහෙම තියෙනවානේ බෙන්ච් එක. ඒක හන්දා පපුවේ උඩ හරියට වැඩිපුර වදිනවා. Yeah. Yeah. For me it's 3. 3. Yeah, I did before. Okay. I like this one more here in the middle. Six, 7, 8, 9, 10. I did 2. Are you done? Yeah. Okay. Okay. වතුර තියනවද? වතුර තියනවද? What is? Huh? වතුර තියනවද? වතුර. Huh? වතුර. What's wrong? වතුර. Water. Water? Ah. වතුර තියනවද? Do you have water? Do you have water? Do you have water? After I have to recording for me. Yeah, just tell me when you want. When you are finished. I'm just keep rolling. Okay. I can stop.
අපේ ජිම් සෙෂන් එක ඉවරයි දැන්. දැන් යනවා ෂවර් එකක් දාලා ඊට පස්සේ සමහරට ස්විමින් pool එක පැත්තට පොඩ්ඩක් යනවා. මම නිකන් ඔයාලට වටේ පෙන්නුවේ බලන්න ආස ඇති සමහර කට්ටිය. වෙන මොන හරි මෙහි දැනගන්න ඕන නම් විස්තර මොන හරි එක්කෝ එක්සර්සයිස් ගැන හරි නිකම් ට්‍රැවලින් හරි නැත්නම් මෙයාගේ මොන හරි මොන හරි කතා කරන්න ඕන නම් නැත්නම් ඉංග්‍රීසි වගේ ඉංග්‍රීසි කතා කරනවා ගැන ට්‍රාන්ස්ලේට් කරලා එහෙම මොන හරි කැමති දේවල් තියෙනවා නම් කියන්න මම ඉස්සරහට වීඩියෝස් හදලා දාන්නම් ඒ වගේ ඔයාලා කැමති දේවල්. දැන් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. Bye. Ciao.